සංචාරක කර්මාන්තය කියන්නේ ඔබ දන්නවා විශාල වපසරයක් විශාල විශේෂ ක්ෂේත්‍රයක්. ඉතින් අද වෙන විට ලංකාවේ සංචාරක කර්මාන්තය කියන්නේ බොහෝ දෙනෙක් නියැලෙන, ඒ වගේම බොහෝ දෙනෙක් අධ්‍යයනය කරන හදාරන විශේෂ ක්ෂේත්‍රයක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් අද සූදානම් වෙන්නේ මේ ලංකාවේ සංචාරක කර්මාන්තයට අලුතෙන් එකතු වෙන දෙයක් පිළිබඳව කතා බහ කරන්නට. ඉතින් මේ කතා බහට අපිත් එක්ක එකතු වෙනවා මෙට්සු ට්‍රැවල්ස් හි ව්‍යාපාර සංවර්ධන ප්‍රධානී ගෙවින් ලෝස්. අයිබෝන් ගෙවින්. අයිබෝන්. ඒත් සමගින්ම ශ්‍රී ලංකන් එක්ස්පීරියන්ස් සෝන් එහි කළමනාකරණ අධ්‍යක්ෂ දුෂාන්ත කරුණාරත් මහතා. අයිබෝන්. ඉතින් ගෙවින්ගේ මම මුලින්ම අහන්න කැමති මොකක්ද මේ අලුත් වැඩේ? ඒ වගේම ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයේ දැන් බොහෝ දෙනෙක් තෝරා නොගන්න දේ පැකේජ් වලින් ඉවතට ගොස් අලුත්ම දෙයක් තමයි මෙතන වෙන්නේ. අපි ඒක පිළිබඳව පැහැදිලි කරමු. හරි. ඉස්ලාම් මං කියන්න ඕනේ කොළඹ බයික් වීක් කියන්නේ හාලි ඩේවිඩ්සන් බයික්ස් තියෙන්නේ මේ ඇවිල්ලා 1900 2000 cc බයික්ස්. මේවා අපේ ලංකාවේ නැහැ. අපේ ලංකාවේ නැහැ. ඔක්කොම පිට රටවල් වල තියෙන බයික්. හැබැයි ඒගොල්ලෝ මේ වෙනම කාණ්ඩයක් ඉන්නවා, වෙනම පුද්ගලයෝ සෙට් එකක් ඉන්නවා ලෝකෙම. හරිද? පිළිගත් කට්ටියක්. ඒගොල්ලන් කියන්නේ බයික්ස් වලින් එක ඩෙස්ටිනේෂන් එකකින් තව ඩෙස්ටිනේෂන් එකට ක්‍රොස් වෙනවා. හරිද? අපි මේකේ සිග්නිෆිකන්ස් එක ඇවිල්ලා අපි ඒ බයික් 8ක් හාලි ඩේවිඩ්සන් බයික් 8ක් මැලේසියාවෙන් මේ ලංකාවට ෂිප් කළා. ඒගොල්ලන් මේ අපේ රටේ සුන්දරත්වයේ වෙනම විදිහකට එක්ස්පීරියන්ස් කරන්න තමයි අපි මේකෙන් මොකද්ද කරන්න හදන්නේ. හැබැයි මේක 2014 ඉඳන් 2018 වෙනකන් අපි කරලා තියෙනවා. මේක මීට කලින් කරලා තියෙනවා. හැබැයි කොවිඩ් වලින් පස්සේ ගොඩක් දේවල් වෙනස් වුණා. මේ කියන්නේ මුළු සංචාරක ක්ෂේත්‍රයේ ගොඩක් කට්ටිය සමහර කට්ටිය අයින් වුණා. අයින් වුණා, කඩාවැටීමකට ලක් වුණා. ඒකට ඒ ගැටලුත් එක්ක මේක මග හැරුණා. මග හැරුණා. ඒ හේතුව හින්දා අපි මට මේ ඔපචුනිටි එක හම්බුනාම මම මොකද්ද කරේ? ඒකෙන් ඒගොල්ලන්ව අපේ කම්පැනියත් එක්ක ලින්ක් කරලා අපි මේකෙන් වෙනම ඇස්පෙක්ට් එකක් ලෝකෙට පෙන්වන්න ඕනේ. ඒ කියන්නේ අපේ රට කියන්නේ අපි ඉන්දියන් සාගරේ මුතු වැටිය කියලා කියන්නේ නිකන් නෙවෙයි. ඒකේ තේරුමක් තියෙනවා. අනිත් එක අපේ සාමාන්‍යයෙන් අපි ගිහිල්ලා නැති ගම් තියෙනවා ගොඩාක් අපේ ලංකාවේ. අපිට ඕනේ ඒ මුදල් එන මාර්ගයක් ඒ පුද්ගලයන්ටත් අපිට ලබා දෙන්න. මේකෙන් කටින් කටට මේ යන්නේකින් ගොඩාක් සංචාරකයෝ අපිට මේකෙන් මොකද්ද ඇට්‍රැක්ට් කරගන්න පුළුවන්. මේ ඩිෆරන්ට් ඇස්පෙක්ට් එකක් හින්දා. ඔව්. ඉතින් ගෙවින් මේ විදිහට පැහැදිලි කරා කොළඹ බයික් වීක් මේ වැඩසටහන ගැන. ඉතින් ඒ වගේම දැන් දුෂාන්ත මහත්මයාගෙන් මම අහන්න කැමතියි. එක්ස්පීරියන්ස් බේස්ඩ් රෙස්පොන්සිබල් ටුවරිසම් කියන එකේ අදහස මොකක්ද? අපි පැහැදිලි කරමු අපේ ජනතාවට. එක්ස්පීරියන්ස් බේස් රෙස්පොන්සිබල් ටුවරිසම් කියලා කියන්නේ මීට ටික කාලයකට කලින් අපි සස්ටේනබල් ටූරිසම් කියලා එකක් කතා කරා. ඒකේ අලුත් වර්ෂන් එක තමයි එක්ස්පීරියන්ස් බේස් රෙස්පොන්සිබල් ටූරිසම් කියලා කියන්නේ. එක්ස්පීරියන්ස් බේස් රෙස්පොන්සිබල් ටූරිසම් වලදී වෙන්නේ අපි ලංකාවේ රියල් එක්ස්පීරියන්ස් එක, ඔතෙන්ටික් එක්ස්පීරියන්ස් එක කස්ටමර්ට ඒ විදියටම ලැබෙන්න සලස්වන එක. ඒ කියන්නේ එතනදී අපි කිසිම ඇඩ්ජස්ට්මන්ට් එකක් කරන්නේ නැහැ. මේකෙදි වෙන්නේ ලංකාවේ මිනිස්සු ඉන්න විදිය, ඒ කට්ටියගේ ජීවන රටාව, ඒ කට්ටිය කරන කියන දේවල්, කෑම කන විදිය, ඒකෙන් ඒක අපිට කොටස් 4ට ගන්න පුළුවන්. නේචර්, කල්චර්, ඇඩ්වෙන්චර්, වයිල්ඩ් ලයිෆ් කියන එක්ස්පෙක්ට් 4ම ලංකාවේ මිනිස්සුත් එක්ක එකතු වෙලා කරන එක තමයි එක්ස්පීරියන්ස් බේස් ටූරිසම් කියලා කියන්නේ. මේකෙදි ඇත්තටම අපි කරන්නේ එක තැනකට ඇවිල්ලා ඒක බලලා යන එක වෙනුවට මෙමරීස් ක්‍රියේට් කරන එක, ස්ටෝරීස් ක්‍රියේට් කරන එක, ලයිෆ් ටයිම් එකටිගේ ජීවිතෙත් එක්ක බැඳිලා තියෙන ස්ටෝරීස් ක්‍රියේට් කරලා ඒක මිනිස්සුත් එක්ක කනෙක්ට් කරලා ඒක මෙමරි එකක් විදියට ඉතුරු කරන එක තමයි එක්ස්පීරියන්ස් බේස් ටූරිසම් කියන්නේ. ඒකේ මේන් අනිත් දේ තමයි මෙතනදී කිසිම හානියක් හෝ අවම හානියක් තමයි පරිසරය සහ අපේ ලංකාවේ මිනිස්සුන්ගේ ජීවන රටාවට මේකෙදී ඇති වෙන්නේ. ඔව්. එතුමා මේ විදිහට පැහැදිලි කරා එක්ස්පීරියන්ස් බේස් ටූරිසම් ගැන. ඉතින් මම ඒකම ගෙවින්ගෙන් අහන්න කැමතියි හාලි ඩේවිඩ්සන් කොළඹ බයික් වීක් මේ අත්දැකීම. ඒතර සාමාන්‍යයෙන් යන මාවත්වල සාමාන්‍ය අපි ශ්‍රී ලංකාවේ සංචාරක ගමනන් වලට යන මාවත් වලින් නෙමෙයි මේක යන්නේ. ඒක කොහොමද අපි ඒක පැහැදිලි කරමු? අපි මේ ප්‍රෝග්‍රෑම් ට්‍රැවල් ලයිට්නරි එක අපි මම ක්‍රියේට් කරේ මොකද්ද මට ඕන වුණේ මේ බයිකර්ස්ලට මේගොල්ලන් ඇවිල්ලා මැලේසියා වල ඉන්න ඉන්දියන් ඔරිජිනේටඩ් කට්ටිය. කියන්නේ භාෂාව දෙමළ භාෂාව. ඉතින් මට ඕන වුණේ අපේ රට කියන්නේ සෑහෙන කියන්නේ අපි එකට කියන්නේ ශ්‍රී ලංකන් ස්මයිල් කියලා. මොනවා වුණත් අපේ හැමතිස්සෙම සිනහවෙන් පිළිතුරු දෙන්න. ඔව්.
ඒ වගේ ඒ වගේ රටක් අපේ රට. ඒක ගැන පැහැදිලි කරන්න අපි කරන්නේ මේකේ යුනික් ඇස්පෙක්ට් එකක් තියෙනවා. නායබැද්ද එස්ටේට් කියලා එකක් තියෙනවා ඌව ඩිස්ට්‍රික්ට් එකේ. රයිට්. අපි එතනට අරන් ගිහිල්ලා සිංහල අවුරුද්ද 13 වෙනිදායි 14 වෙනිදායි 14 වෙනිදා කොහොමද දෙමළ කට්ටිය මේ අවුරුද්ද සමරන්නේ කියන දේ. හරිද? ඒ විතරක් නෙවෙයි. එතන ඒ ප්‍රදේශයේ මගේ අත් එක්ක වැඩ කරනවා ක්ලෝස්ලි රාජු කියලා. එයා ඒ නායබැද්ද එස්ටේට් එකේ යාගේ ගෙදර තමයි ඔක්කොම ටික ඕගනයිස් කරන්නේ. තව එක්කෙනෙක් ඉන්නවා සුමිත් කියලා. ඒ ඇවිල්ලා නායබැද්ද එස්ටේට් එකේ ගම් දෙකක් එක ගමක් බුද්ධාගම ගමක් අනිත් එක හින්දු තමිල් ගම. අන්න ඒ දෙක අපි කොහොමද මේක ලින්ක් කරලා ඒ කියන්නේ ෂෝකේස් කරන්නේ මොනවා වුණත් අපේ රටේ කට්ටිය උත්සවය සමරන්නේ කොහොමද කියන එක ප්‍රදර්ශනය කරන්න තමයි අපිට ඕනේ. සෝ ඒකෙන් අපි යන්නේ කිලෝමීටර් 1800ක් 2000ක් විතර අපි ටච් කරනවා. ඉතින් ඒ කියන්නේ ලංකාවේ එක කොනකට ඉඳන් ගිහිල්ලා ආයිත් අනිත් පල්ලෙහාට බයිනවා අනිත් කොනටම. අපිට පෙන්වන්න ඕනේ මොකද අපි කියන්නේ ශ්‍රී ලංකාව කියන්නේ ට්‍රොපිකල් ඩෙස්ටිනේෂන් එකක්. ට්‍රොපිකල් ඩෙස්ටිනේෂන් එකක් කියන්නේ අම්පාර වගේ ප්‍රදේශයකින් කෙලින්ම අපි බණ්ඩාරවැල පැත්තට මේ එද්දී ඒ කියන්නේ බයික කෙනෙක්ට ඒ කියන්නේ ඇඟේ අර වෝමත් එක ඩෙෆිනිට්ලි තේරෙනවා හීට් එකකින් කොහොමද කෝල් ක්ලයිමට් එකට එන්නේ කියන එක. ඒ කියන්නේ අනිත් රටවල් වලට ඒ විශේෂත්වය නැහැ. මේ කියන්නේ සමහරක් රටවල් එක දිගට මේ සීතල හරියට හරි. ඒක තමයි අපිට මේකෙන් ඒගොල්ලන්ට අත්විඳින්න දෙන්න ඕනේ. අපේ කන්සෙප්ට් එක ඒක තමයි අපේ අයිඩියා එක. ඔව් ඉතින් අලුත් අත්දැකීමක් අලුත් දැඩක් ඉතින් මේ විදිහට පැවැත්වෙනවා. ඉතින් ඒ වගේම මම දුෂාන්ත මහත්මයාගෙන් අහන්න කැමතියි දැන් ශ්‍රී ලංකාවේ විශේෂ සහ අත්දැකීම් පදනම් කරගත් සංචාරක කර්මාන්තයක් නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලිය කොහොමද? ඒක කරන්නේ කොහොමද කියලා පැහැදිලි කරමු. හොඳ ප්‍රශ්නයක්. ඒ කියන්නේ අපි කොහොමද කියුරේට් කරන්න එක්ස්පීරියන්ස් එකක් කියලා. ඒකදී අපි ප්‍රධාන දේවල් දෙකක් බලනවා. එකක් ඇවිල්ලා කස්ටමර්ස්ලාට පේන පැත්ත. එල කස්ටමස්ලා ගිහිල්ලා එක්ස්පීරියන්ස් කරන පැත්ත. ඒකේ බෑක් එන්ඩ් එකේ යනවා අපි මේ කරන හැම එක්ස්පීරියන්ස් එකක්ම ඉන්ටර්නැෂනල් ස්ටෑන්ඩඩ් වලට අපි කරනවාද කියන එක. එතනදී අපි ගොඩක් කලාවට කරන්නේ අර මම කලින් කිව්වා වගේ නේචර් කල්චර් ඇඩ්වෙන්චර් වයිල්ඩ් ලයිෆ් කියන එක්ස්පීරියන්ස් හතරම එක තැනකදී කරන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි වැවක උදේ ඔරු පදින එක්ස්පීරියන්ස් එකක් ගත්තොත් එතන අපේ නේචර් එක තියෙනවා කල්චර් එක තියෙනවා සමහරට ස්විමිං එලිෆන්ට්ස් තිබ්බොත් ඇඩ්වෙන්චර් ඇන්ඩ් වයිල්ඩ් ලයිෆ් කියන එක්ස්පීරියන්ස් හතරම තියෙනවා. ඉතින් අපි ඉස්සල්ලාම කරන්නේ මේ වගේ ඩෙස්ටිනේෂන් එකක් හොයාගෙන ඒ ගමේ මිනිස්සුත් එක්ක ටික කාලයක් ආශ්‍රය කරලා ඒ කට්ටියගේ අත්දැකීම් අරගෙන ඒ වගේ එකක් ක්‍රියේට් කරලා ඒක ක්‍රම දෙකකින් අපි කොහොමද සෙල් කරන්න කියන එක. එකක් ඇවිල්ලා ට්‍රැවල් ඒජන්ට් කෙනෙක්ගේ මාර්ගයෙන් එහෙම නැත්නම් අපි ඩිරෙක්ට් මාකටිං කරන විදිහට ප්‍රොඩක්ට් එකක් හදන ස්ටෙප්ස් ටික යනකම් ෆ්‍රන්ට් ලයින් එක කරගෙන යනවා. බැක් එකේ වෙනවා දැන් අපි මේ ගන්න බොන වතුර පිරිසිදුයිද එතකොට ෆුඩ් ඒවා හීට් ටෙම්පරේචර්ස් වලට මේන්ටේන් කරනවද කියන එක බැක් එකේ යනවා. ඉතින් ওই දෙකම එකට එකතු කරලා තමයි ෆයිනල් ප්‍රොඩක්ට් එක එළියට එන්නේ. ඔව් ඒත් එක්ක මම අහන්න කැමතියි දුෂාන්ත මහත්මයා දැන් වර්තමානයේ ශ්‍රී ලංකාවේ සාමාන්‍යයෙන් ගමන් කරන්නේ නැති මාර්ගවල දැන් යන මේ සංචාරක කර්මාන්ත මේ සංචාරක වැඩසටහන ලංකාවේ කොයි විදිහට ජනප්‍රියද? ඒ වගේම දේශීය ජනතාව මේකට කොහොමද ඒ ඔවුන්ට ලැබෙන ප්‍රතිලාභ මොනවද කියලා අපි කෙටියෙන් පැහැදිලි කරමු. ඔව් ඒකට හොඳම උදාහරණයක් තමයි අපි 2019 තමයි අපි මේකේ ප්‍රධාන පියවරක් ගත්තේ මයියංගනෙත් එක්ක. ඊට පස්සේ අපි 2022 පටන් ගත්තා ඇල්ල. දැන් ඇල්ල ගත්තොත් හැමෝම කතා කරන්නේ ඇල්ල නයිනාච්චක විතරයි. නමුත් අපි එතනින් ඔබට ගිහිල්ලා ඇල්ල කොච්චර එක්ස්පීරියන්ස් කරන්න පුළුවන්ද? මයියංගනේ ගත්තොත් හැමෝම දන්නේ අපේ දඹාන ආදිවාසීනොයි මයියංගනේ චෛත්‍යයයි විතරයි. නමුත් ඒකෙන් ඔබට ගිහිල්ලා එක්ස්පීරියන්ස් 20ක් 25ක් ක්‍රියේට් කරලා තියෙනවා. එතකොට මේකෙන් ගන්න ප්‍රතිලාභ ගත්තොත් පහුගිය අවුරුද්ද ඇතුළත ෆයිනෑන්ෂියලි ඒකේ ගත්තොත් අපි නියලි පැක්ස් 5000ක් 5500ක් වගේ ප්‍රමාණයක් අපිත් එක්ක මේ එක්ස්පීරියන්ස් කරලා තියෙනවා. මිලියන 75ත් 80ත් අතර ප්‍රමාණයක මුදල් ප්‍රමාණයක් ගමට ගිහින් තියෙනවා. සහ ඒ ප්‍රමාණය ඩොලර්ස් වලින් ලංකාවට ඇවිල්ලා තියෙනවා. ඉතින් කලින් ආපු නැති විදේශ ප්‍රතිපත්තියකුත් ලංකාවට විනිමයක් ලංකාවට ඇවිල්ලා තියෙනවා. ඔව් ඉතින් මේ තුලින් විශාල ආර්ථික ප්‍රතිලාභ වගේම සමාජීය ප්‍රතිලාභ රැසක් ලැබිලා තියෙනවා. ඉතින් ඔබ දෙදෙනාටම අද දවසේ අපත් සමග සම්බන්ධ වුණාට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙමින් ඔබටත් ආරාධනා කරනවා රැඳෙන්න ටීවී දරන සමගින්.